good morning viewers. ඔයාලා හැමෝටම ජයග්‍රහණයක් වෙන්න කියලා පතනවා. ඔයාලා හැමෝටම. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමා වීඩියෝ කරන්න ඉන්නේ. මේ දවස්වල තිබ්බ බෝලිං තෙල් අරුගත් එක්ක සහ එක්සෑම් මේ වගේම මැචස් එකම ගොඩක් කළා හිර වෙලා හිටියේ. ඉතින් ඒක නිසා දැන් ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ. ඉතින් එකත් අපි ඩේ ව්ලොග් එකකින් පටන් ගමු. මම ඩේ ව්ලොග් මම හිතන්නේ එක ඩේ ව්ලොග් එකක් කරා. මේකේ පාර්ට් 2 වගේ තමයි. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේ ඔයාලා හැමෝමත් බලන් ඉන්න. ඔයාලගේ ලස්සන ට්‍රැවලින් පාර්ට්නර් ග්‍රවුන්ඩ් view. දැන් දැන් මේ කාමරේ පොඩ්ඩක් අස් කරා. ඊට පස්සේ ඔයාලා කලින් වීඩියෝ එක දැක්කා. කාමරේ අස් කරා. ඊට පස්සේ කාමරේ අස් කරලා ඉවරලා තව පොඩි වැඩි ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒකත් කරමු ඊළඟට. අපි බලමු ෆයිනල් ලුක් එක කොහොමද කියලා. මුලින්ම අපි කොහොමත් වැඩ පටන් ගත්තී අපේ කාමරෙත් එක්කනේ කොහොමත් වැඩ ටික කෙරෙන්නේ. එතකොට කාමරේ ඉස්සල්ලාම තමන්ට ඒ කියන්නේ තමන්ට වැඩක් කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතෙන එක්කන්ට හිතෙන්න ඒ විදියට හිතෙන්න මේ කාමරයක් ලස්සනට තියෙනවා. ඉතින් අපි බලමු අන්තිමේදී කොහොමද කාමරේ ලුක් එක කියලා. දැන් මේ දැන් තියෙන්නේ මේ ක්‍රිකට් පට්ටික පොඩ්ඩක් අස් කරගන්න. මේ පෙරේදා තිබ්බ මැච් එකකින් පස්සේ මේ පෙරේදා මැච් එකක් තිබ්බා අපේ කොට්ටා ආනන්දත් එක්ක. අපේ තර්ඩ් රවුන්ඩ් මැච් එක අපි මැච් එක දිනනවා. මම මැච් එකේ ඩීටේල්ස් ටික දාන්නම්. ඉතින් එදා මම පරණ බෑග් එක තිබ්බේ. මේ පරණ බෑග් එකේ පට්ටිය මම එළියට දැම්මා. මම පරණ බෑග් එකට මේ බෑග් එක දැම්මා. ඊට පස්සේ දැන් මේ අද රෑ මේ ට්‍රේනින් එකක් තියෙනවා. සහ අද රෑ ට්‍රේනින් එකක් සහ හෙට මේ ට්‍රේනින් එකක් තියෙනවා. මම පුළුවන් වුණොත් ඒ වගේ වීඩියෝ කරගන්න බලන්න. ඉතින් ඒකට අලුත් බෑග් එක මගේ අලුත් බෑග් එක අපි ඉතින් ඒකට අපි මගේ අනිත් බෑග් එකට අපි ඒවා ටික දාගමු. ඉතින් අපි කතා කරන ගමන් පට්ටික ලෑස්ති කරමු. මේ තියෙන වල බෑග් එක ඔය පරණ බෑග් එක වෙනවද දන්නේ නැහැ. මම මේකත් තියෙන්නේ. අපි එන මේකට පට්ටික දාගමු. සලාම ඉස්පර ගන්න. ඉස්පර ගත්තා. බස් මම ටැග් එක ගත්තා. පොඩි බෑග් එක දාගෙන ඉල්ලා මේ පොඩ්ඩක් ඉස්සන් මේ වෙලා තින්නේ. බස් දෙයක් තියෙනවා. ඉතින් ඒක
ඊට පස්සේ SD helmet එකක් තියෙනවා. මේකේ ක්ලිප් එක දාගෙනම දාගමු. මේක helmet එකට වෙනම සයිඩ් එකක් තියෙනවා. ඒක උඩ පේන ඇති සමහර එක ඔහොම දාගත්තා. ඉතින් බෑග් එකක ඉන්නේ සමහරක් නෑ. ඔය කියන චෙස් එකක් තියෙනවා. චෙස් එක දාගත්තා මෙතනින් හරි ගියා. එක ඊළඟ ග්ලව්ස් දෙකක් තියෙනවා. මේක පැට් එක පොඩ් එකෙන් දාන්න. හැට් එක දිගෑරලම දාමු. මොකද මේක මේ හැට් එක මේ එතකොට අර වටේ දින අර නමල අපි දානකොට මේ ගොඩක් අය නමල දානකොට මේ අර හැට් එක මේ පොඩි වෙනවා. එතකොට අර වටේ දින ෆ්‍රේම් එක පාත් වෙනවා. එතකොට මේ හදිස්සියක් අර අපි රන් කරද්දී එහෙම මේ අර හුලඟ එකපාරට කෙලින් එන්නේ හුලඟ බදිනවා උඩට. එතකොට අපිට දුවන්න අමාරුයි. එතකොට හැට් එක පිටිපස්ස දින්න බලනවා. එතකොට ඒක වදයක්. එතකොට මේ ඔයගොල්ලෝ හැට් එක පුළුවන් තරම් එක දිගහැරලා තියන්න ඕනේ. පස්සේ දිනනවා මගේ ග්ලව්ස් දෙක. මගේ පරණ ග්ලව්ස් දෙක. SS දෙක. ඒකත් අපි මොන කරලා දාන්න. ඊට පස්සේ මගේ සෙකන්ඩ් එක ස්පීඩ් එක මේක මට හම්බුනේ මේ කටුනායක BY ග්‍රවුන්ඩ් එකේදී නිව්සීලන්ත ටූර් එකක් තිබ්බා. ඒගොල්ලන්ගේ නිව්සීලන්ත ටූර් එකක් තිබ්බේ. ඉතින් ඒකෙදි මට හම්බෙච්ච ෆ්‍රෙන්ඩ්ලි මැච් එකක් තිබ්බේ. ඒක අපි දිනනවා. ඒකෙත් මම ඩීටේල්ස් ටික දාන්නම් ඔයගොල්ලන්ට. කෙටියෙන් කිව්වොත් මැච් එක වෙන්නද ඉන්න. වෙනවද? ඉතින් මේ ඒකේ ඒගොල්ලෝ කෙටියෙන් කිව්වොත් ඒගොල්ලෝ ටොස් එක දිල්ලේ ගහනවා. ගහලා ඉවරලා මේ ඒගොල්ලෝ 90යි ගහන්නේ. ඊට පස්සේ අපි ගහනවා එක 92යි 3යි ඕමස් 12යි බෝල 5න් වගේ. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක මාර ෆැනි ටූර් එක මගේ පළවෙනි එහෙම ටූර් එකක් ලංකාවට ඇවිල්ලා ගහපු පළවෙනි ටූර් එක තමයි. ඉතින් පළවෙනි මැච් එක අපි ජයග්‍රහණයක් තමයි. ඉතින් මේක මට දුන්නේ අපේ ටොම්. ඉතින් අපම මේ මතක් කරනවා මේ මට දුන්නේ මේ එකලි අපි ආන්නේ මේ වෙලේ. ඉතින් මට ඒ දෙක හම්බුණා. එයාගේ පොඩි ගිෆ්ට් එකක් විදියට මේ ග්ලව්ස් දෙක සෙකන්ඩ් ප්ලේයර් එක. ඉතින් එකක් වුණා මේව දාගන්නවා. ඊට පස්සේ ටයි එක තියෙනවා. MB දෙක ටයි එක. ඊට පස්සේ ආම්ගාඩ් එක. මම වැඩිපුර දාගන්නවා සමහරක් වෙලාවට තියෙන සිටුේෂන් එකත් එක්ක බැට් කරද්දී සහ මේ තියෙන සිටුේෂන් කියන්නේ බෝලේ ඒ කියන්නේ ක්‍රිකට් ගහන එකෙන් දන්නවා වෙලටත් තියෙන සිටුේෂන් එකත් එක්ක තමයි මේ ගාඩ් සමහරක් වෙලාවට චේස් එකට අයික දාන්න කියවත් සමහරක් වෙලාවට පේස් එක යනවා නම් බෝල් ඉස්සෙනවා නම් බොරුවට අපි රිස්ක් එකක් ගන්න ඕනේ නැති හින්දා මේ අපි ඒවා ටික ප්ලාස්ටික් එකෙන් තියාගන්නවා. මම විශේෂයෙන් ආම් එක චෙස් එක වගේ දේවල්. නී එක. ඉතින් මේක මම වැඩිපුර ළඟ තියාගන්නවා. වැදගත් වෙන නිසා ෆාස්ට් බෝලර් කෙනෙක් නිසා. ඉතින් මේක මගේ ඒකත් පැත්තක කොට එන්නාම තව එකක් තියෙනවා ග්ලව්ස් දෙක. ඒක නම් ටිකක් පරණයි. එකක් තියෙනවා. ඒක අන්තිමට ඉතින් කවුරුත් ගන්න බෝල් ගන්න එක තමයි තියෙන්නේ. පෙන්නන්න දෙයක් නැහැ නේද? මේකත් දාගන්නවා පැටි පොකට්ටේ සහ මගේ ස්කාෆ් මේක. අර මම එදා මැච් එක දවසේ දාගෙන යන්න හේතුව එදා උදේ පාන්දර වගේ ගියේ මෙහෙම 5:00 වගේ අපි ගෙවල්නේ මේක පිටි ටිකක් දුර නිසා ඒක නිසා ඒ බෑග් එකේ මේක ටික තිබ්බා. ඒක වෙලින්න දාපු ඒ ටික සෙන්නුන මේක දැම්ම නැත්තම් මේ
තිබ්බම මේ වෙනවා. ඒක නිසා එක තියෙනවා. ඉතින් වැදගත්ම කාරණා තමයි මම බෑග් එක අයින් කරනවා. අයින් කරාම පස්සේ අවශ්‍යම දේ මොනවද ක්‍රිකට් වල? ඉතින් අවශ්‍යම දේ තමයි අපිට බෑට් එක. බෑට් එකක් තියෙනවා. මගේ ආසම කරන බෑට් එක. එකක් ස්ටෙප් එක. අලුතෙන් ගත්තේ අලුතෙන් හම්බෙච්ච එක. ඒකත් මට හම්බෙච්ච එකක් කරනවා කෙනෙක්ගෙන් එයාට මම thank you මතක් කරනවා මේ වෙලේ මේ බෑට් එක ගෙනලා දීම සම්බන්ධයෙන් සහ හිතුවත් නෑ බෑට් එක හම්බෙයි කියලා. ඒක තමයි ලුක් එකක් තමයි බෑග් එකට දාගන්නවා. ඊට පස්සේ ඉතින් දැම්ම වලකන බෑට් එක DS එක. මේක තමයි ලුක් එක. ඩේ ව්ලොග් එකක් නිසා සහ මේ දවස්වල තියෙන සිටුේෂන් එකත් එක්ක තමයි මේ එක්සෑම් ලාගයි මේකත් එක්ක තමයි මම ඩේ ව්ලොග් සෙකන්ඩ් ඩේ ව්ලොග් එක දාන්නේ ටිකක් වෙනස් විදිහට. ඉතින් මේක තමයි මගේ අනිත් බෑට් එක. ඒකත් ටිකකින් දානවා. ඉතින් තව අපි මගේ සපත්තු දෙක සපත්තු දෙක දාන්න පොඩි පොකට්ටයක් තියෙනවා. ඒක වෙනම දාන්න ඕන. හැදුම් වෙනම මේකේ අර ඔක්කොම එකට දාන්න බැහැ නිසා ටිකක් ගන්න. එකක් වහගමු. ඊට පස්සේ තියෙනවා කැචිලි ගොඩ එකක්. මම මේ අනිත් කැචිලි ගොඩ එක ගන්න අනිත් එක කැචිලි ගොඩ එක. ඒක දාගන්නවා සහ ෆාස්ට් බෝලර්ස්ලාට ඇද ගන්න පුළුවන් පොඩි අයිටම් එකක් එකක් දාගන්නවා ප්‍රැක්ටිස් එක සෙෂන් එක වෙලාවේ. මම පුළුවන් වුණොත් මම ප්‍රැක්ටිස් සෙෂන් එකේ වීඩියෝ එකක් දාන්න. ඊළඟට දැන් මෙතන වැඩි ඉවරයි. ස්පීකර් එක දාලා වහමු. ස්පීකර් එක දාලා වහලා ඊළඟට අපි ටිකක් තව කරමු ඩේ ව්ලොග් එක නිසා. මම කලින් ඩේ ව්ලොග් එකත් මම දාලා තියෙන පැත්තෙන් ඒකත් ලයික් කරලා මේකට ලයික් එකක් දාලා මේකටත් ජොයින් වෙලා පොළගාලේ පස්සේ වීඩියෝ එකක් දාන්නෙත් ඒක නිසා. අපි ඊළඟට ටික කරමු. ඊළඟට සෙට් එක. දැන් තියෙන්නේ පොඩි ට්‍රෙඩ් එකක් කරලා ගිහලා බැලුවේ. අද වෙනස්වාද දින නිසා ට්‍රෙඩ් එක පොඩ්ඩක් මේ වෙලාව තියෙන්නේ. අපි බිට්කොයින් එකෙන් කරලා බලමු. ඒක අද වෙනස්වාද දින නිසා මේ පොඩ්ඩක් වෙනස්වාද දින නිසා පොඩ්ඩක් ඒක වැඩ කරන්නේ. ඒක නිසා වැඩ කරන්නේ නැහැ කියලා සිතුවා දෙලා වැඩ කරන්නේ මේ කොහොමද? අපි ට්‍රෙඩ් එකක් කරලා බලමු. ට්‍රෙඩ් එකක් කරනවා කියන්නේ මම අල්ලලා තිබ්බ භාගයක් මේ ඇදලා කරලා මේ කරලා තිබ්බේ මම වාගේ ඉතුරු භාගේ කරන්නේ ලේතුණා මේ වෙලාව තිබ්බ වෙලා බිට්කොයින් එකෙන් අපි අල්ලමු. මේ කමන්නේ අවුලක් නැහැ. අපි නම් මේ සෙෂන් එකට යමු. මේ තියෙනවා ඇදපු එක. කහ පාට ලයින් එක. මේ මම ඇදපු එක. තව ඔව් මේ කහ පාට ලයින් එක ඇදපු එකක් ඔය තියෙන්නේ ඔය. මේ කහ පාට ලයින් ටික. මේ ඊයේ ඇදපු ටික මේ ඇදලා තියෙන්නේ. සහ ඔගොල්ලොත් කරලා බලන්න. මම වැඩි දැනුමක් නැහැ නමුත් පාඨමාලා තියෙනවා කරන්න පුළුවන් විදිය කරන්න පුළුවන් කියලා දෙන ආයතන තියෙනවා වන්ට. ඒ යනක මන්ති රේට් එක යන ගමන් තියෙන්නේ.
ඉතින් තමා ඉතින් තියෙන්නේ පොඩ්ඩක් කනෙක්ෂන් වල පොඩි කචල්කක් තියෙනවා අපි යමු වෙන ඊට පස්සේ යන්න එකට මේකේ පොඩි දේවල් වගේකුත් තියෙනවා අපි ඒක වීඩියෝ එඩිට් කරන එක නිසා තව තියෙන නිසා අපි ඉතින් දැන් වෙලාව දෙකට කිට්ටු දෙකට කිට්ටුයි ඉතින් අද පොඩි එක්සෑම් එකක් නිසා සහ පොඩි එක්සෑම් එකක් තියෙන නිසා පොඩ්ඩක් ගදාල පොඩ්ඩක් බලනවා ඉතින් ඒක ටික කරමු ඉතිං දැවෙලාව 4:00 ඉතින් මේ 4:00 ඉතින් මේ සේකන් ඩේ බ්ලොග් එකත් ඉවර වෙනවා ඉතින් මං ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා ඉතින් මේ ගොඩ කාලේ පස්සේ තමයි වීඩියෝ එක දාන්න එකක් සහ මේ මේ ඔයගොල්ලන්ට තව එක පොයින්ට් එකක් තියෙනවා කියන්න මේ ඔයගොල්ලෝ ආෆ්ටර් සහ O level ලා ඉන්නවා නම් මේ
ඕගොල්ලෝට අර මං කිව්ව ට්‍රේඩින් එක ඕගොල්ලන් කරන්න පුළුවන්. මම නම් පොඩි කෝස් එකක් කරා. ඕගොල්ලන්ට පුළුවන් after A-levels after O level ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් තමා ඒ කියන්නේ සල්ලි හැමෝටම තියනවා කියලා කියන්නේ නෑ මම මෙහෙම කිව්වොත් ඕගොල්ලොන්ට තමන්ගේදී තමන් ඒ කියන්නේ තමන්ගේදී ඒ කියන්නේ තමන්ගේදී මම මේ දේ තනියෙන් කරගන්න ඕනේ අන්නේ මයින්ඩ් එකේ ඉන්න කෙනෙක්ට නම් මේක හොඳයි මේ පොයින්ට් එක. ඉතින් මේ ඔයගොල්ලන්ටත් ඒ වගේ ඉන්න මයින්ඩ් එකක් තියෙන කෙනෙක් සහ ඔයගොල්ලන්ට අයිටම් එක ඔයගොල්ලෝ ලැප් එකක් PC එකක් ඕන්ලි ඔයගොල්ලෝ ෆෝන් එකක් හෝ තියනවනම් නිකන් ඉන්න එක මේක පොඩ්ඩක් කරලා බලන්න. ඔයගොල්ලන්ට ලොකු මුලින් ඔයගොල්ලෝ ලොකු ගණක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට ඇඩ්වයිස් එකක් දෙන්න. ඔයගොල්ලෝ මේක නිකන් කරන්න එපා. ඔයගොල්ලන්ට මේක ගැන පොඩි අඩුම පොඩි බේසික් නොලෙජ් ටිකක් තියෙන්න ඕනේ. මම කිව්වොත් මේක අදාළ සිග්නල්ස් තියෙනවා. ඉතින් සිග්නල්ස් තියෙනවා. මේ අපි මුලින් ගානක් ගෙවන්න ඕනේ සහ ඒකේ හරියට මම අර කිව්වා වගේ අර ලයින් කපන්න ඒ කියන්නේ ලයින් කරන්න ඕනේ. එතකොට ඒක සෙල් එහෙම පොඩි දේවල් තියෙනවා මේ. එතකොට ඔයගොල්ලොන්ට දැන් අපි උදාහරණයක් ගත්තොත් මම මුලින් දාපු ටිකේ සමහර කරලා මම ඉන්වෙස්ට් කරා එක පාරක් මුලින්ම රියල් 500ක් අවම තිබ්බ 500 ඔය එතනින් උඩ තමයි මම හිතන්නේ මට මතක හැටියට තියෙන්නේ. එතකොට මම මුලින් දාපු ටික මට කිසිම ගණනක් ආවේ නැහැ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ හිතන්න එපා මේ එකපාර ඕගොල්ලොන්ට රුපියල් 1000 2000 ඉන්වෙස්ට් කරලා රුපියල් 10 20 රුපියල් 5 20 30 තමයි ඕගොල්ලොන්ට ඉස්සෙල්ලාම ප්‍රොෆිට් එක එන්නේ. ඊට පස්සේ තමයි ඕගොල්ලොන්ට ටික ඕගොල්ලෝ වැඩ කරන ප්‍රමාණය ඕගොල්ලෝ වැඩ කරන විදිහත් එක්ක තමයි ඕගොල්ලොන්ට තියෙන. ඉතින් මේක ගෙදරදී නම් කරන්න ඕන නම් මේකට හොඳ මොලයක් සහ හොඳ මේක වෙනුවෙන් කැප කරන්න පුළුවන් එකක් වෙනුවෙන් මට ඒක කරන්න බෑ. ඒක නිසා තමයි මම මේ ඔයගොල්ලන්ට උදාහරණයක් ගත්තේ. මම ඒක පෙන්නේ ඔයගොල්ලන්ට මේක නිසා මේ දේ තියෙනවා කියන එක. එතකොට after A-levels O level ඉන්නවනම් මම වැඩිපුර එක පොයින්ට් කරේ after A-levels O level වලට. මොකද ඒගොල්ලොන්ට රිසල්ට් එනකන් ඉන්න ඕනේ මේ මාස 3-4ක් ඊට වැඩි කාලයක් වෙන්න පුළුවන්. ඒ කාලේ ටිකට ඔයගොල්ලොන්ට කීයක් හරි ඔයගොල්ලොන්ගේ ක්ලාස් පීස් වලට වගේ දේවල් වලට ඔයගොල්ලොන්ට එකතු කරගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ වීඩියෝ එක ඒ පොඩි පාර්ට් එක ඔයගොල්ලොන්ට දැන් වැදගත් වේවි කියලා අනිත් අයටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. හැමෝටම බේසික් නොලෙජ් එක තියෙනවා නම් ඕනෙක් කෙනෙක්ට එක් කරන්න පුළුවන්. ගොඩක් අය කරනවා. ඒක නිසා තමයි මම මේ පාර්ට් එක ඔයගොල්ලොන්ට ගෙන ආවේ. ඉතින් මේ දවස්වල තියෙන ඒ තත්ත්වෙත් එක්ක තමා පොඩ්ඩක් මේ වීඩියෝස් වල පොඩි ටිකක් තියෙන්නේ. ඉතින් ළඟදිම තව ලස්සන වීඩියෝ එකක් එන්න තියෙනවා. ඉතින් ලස්සන තැනක් ප්ලෑන් කරන ගමන් තියෙන්නේ. ඉතින් මේකත් අපි ඉස්සරහට කරමු. ඉතින් මගේ සෙකන්ඩ් ඩේ vlog එක මෙහෙම ක්ලෝස් වෙනවා. ඉතින් එනම් පරිස්සමින් ඉන්න ජයග්‍රහ දවසක් වෙන්න කියලා මතනවා. ඔයාලා හැමෝටම ගිහින් එන්න මේ ඔයාලගේ ලස්සනම ට්‍රැවලින් පාර්ට්නර් ග්‍රවුන්ඩ් view.